හායි ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න දැන් අපිට සමය එක ඉවර වෙලා ඕටම් එක පටන්ගෙන තියෙන්නේ. මේ ඕටම් එකේ පළවෙනිම දවස තමයි අද. මාර්තු 1 වෙනිදා. හොඳට ඉර පායලා තියෙන දවසක්. ඔයාලා මේ දකින්නේ අපේ ගෙදරට පේන හිමකන්ද. දැන් ඉතින් මේකේ හිම නෑ, ඔක්කොම හිම දිය වෙලා ගිහින් සමයකේ රස්නේ නිසා. හැබැයි ඉතින් ඔන්න තව ටික දවසකින් මේකේ බලා ගන්න පුළුවන් සුදුම් පාටින් හිම රැඳිලා තියෙනවා. Woke up with the sunlight on my face. The smell of coffee fills the place. Another chance to start again. To dream, to laugh, to break, to mend. It's just a day in my life. Moments come and moments fly. And little මේ ටිකක් දවල් වෙලා. ඉතින් ඔන්න අද හොඳට ඉර පායපු දවසක් නිසා බබාට සෙල්ලම් කරන්න ටිකක් පාක් එකට එක්කන් ගියා නම් හොඳයි කියලා හිතුණා. මේ පාක් එක ගෙදර ඉඳලා ගොඩාක් දුර නෙමෙයි තියෙන්නේ. ඒක නිසා අද හස්බන්ඩ් නිවාඩු නිසා අපි ඉතින් මෙතනට මෙයාව එක්කගෙන යන්න හිතුණා. streets with every stranger story meets the highs, the lows, they all belong to the rhythm of life's endless song. It's just a day in my life. Moments come and moments fly. In the little things I find my way. Every simple day in my life. As the stars light up the sky, I breathe it in, I don't ask why. The beauty of the ordinary holds the magic that I carry. It's just a day in my life. Moments come and moments fly. In the little things I find my way. Every simple day in my life. As the stars light up the sky, I breathe it in, I don't ask why. The beauty of the මේක පබ්ලික් පාක් එකක්. ඉතින් ඔන්න ඕන තරම් ඇපල් කඩාගෙන කන්න මෙතනදී පුළුවන්. එක එක වැරයිටිස් වල ඇපල් මෙතන තියෙනවා වගා කරලා. මෙතන තියෙන්නේ ලොකු ඇපල් ගස් නෙමෙයි. ගොඩක් උස්ස නැහැ මේවා. සමහර ඒවා බබාටත් කඩන්න පුළුවන්. ඒක නිසා ඉතින් ලේසියෙන්ම ඇපල් කඩා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි යද්දින් ඇපල් ඉවර වෙන්න කිට්ටුව තමයි ගියේ. ඉතින් අපි ගිය පාරත් මෙතනට ආවා. එතකොට නම් මේ ඇපල් ගස්වල ගොඩක් ඇපල් තිබ්බා. හැබැයි දැන් නම් ඇපල් ඉවර වෙන්න යන කාලේ අපේ ගෙදර ළඟත් ඇපල් ගස් කීපයක් තියෙනවා. ඒ වුණාට ඉතින් ඒ ගෙදර තිබ්බට මෙහෙම දැක්කම ආසයි. යුගන්නෝම පැය 3ක් විතර සෙල්ලම් කරා ගෙදර යන්න බෑලු. ඉතින් එයාට තව සෙල්ලම් කරන්න ඕනලු.
හරිම අමාරුවෙන් තමයි ආව ගෙදර එක්කගෙන ගියේ. එයාට ගෙදර ගිහින් ඇති වෙනකම් වතුරේ සෙල්ලම් කරන්න දෙනවා කියලා තමයි ගෙදර එක්කගෙන ගියේ. මේ අපි ගෙදර ඇවිල්ලා. ඉතින් එයාව අපි පාක් එකෙන් එක්කගෙන ආවේ ඇති වෙනකම් වතුරේ සෙල්ලම් කරන්න දෙනවා කියලානේ. ඉතින් ඔන්න එයාට ඇති වෙන්නම වතුරේ නටන්න දුන්නා. එයා හරිම ආස දෙයක් තමයි මේ වතුරේ සෙල්ලම් කරන එක. මෙහෙම සෙල්ලම් කරන්න එළියෙන් තිබ්බම ගොඩක් වෙලාවක් යනකම් එයාව ගේ ඇතුළට ගන්න බෑ. එයාට ඇති වෙනකම්ම වතුරේ සෙල්ලම් කරන්න ඕනි. අද ගොඩක් රස්නේ දවසක් නිසා ඉතින් මෙයාට මෙහෙම ගොඩාක් වෙලා සෙල්ලම් කරන්න දුන්නා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද අපේ දවස ගෙවුනේ. මාත් එක්ක මේ වීඩියෝ එක බලන්න එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.